මගේ රත්තරන් යාළුවනේ good morning. ඔන්න අත නම් ටිකක් මොකසිකුත් උදේ යනවා. පේනවනේ අර පරිවි කණ්ඩ වගේ අර පේනවනේ අර. පේනවද වැඩි? මොනවාද මේ චු චු අපේ කුකුල් පැටියෙක් ඉන්නවනේ. ෂු කුකුල් පැටියා ගෙනියන්න යන්නේ. මේ මගේ රත්තරන් යාළුවනේ. ඉතින් මම මේ ටික මේ කරගත්තා. ඒ වගේම මෝටරේ ගෙනාවා. මෝටරේට වතුර ගිහිලා තිබ්බේ. මෝටරේ ගෙනාවා. මට සල්ලි දාලා තිබුණා ෂෙරින් නංගි චානුගේ යාළුවා මනු කියලා කෙනෙක් ඒ දෙන්නම ඒ වගේම දිනේෂා ඒ වගේම දිනු අක්කි මට සල්ලි දාලා තිබ්බා. ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං අක්කි නංගිලා මල්ලිලා පුතාලා ඔක්කොමටම ඒ වගේම මට මෙන්ම සීලුම දෙනාටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙක්ටම පින් කරන්න ඕන ලැබෙන්න. ඇත්තටම මම හිතන්නේ මම පින් කරපු නිසා මට ලැබුණා. මට කන්න වේල වැරදුන්නේ නැහැ. කොහොම හරි කෑවා. මට ටීනා මැණිකේ සල්ලි වගේක් දාලා තිබ්බා ඉස්සෙල්ලාම ගම් වතුර දාද්දිම මේ කියලා. ඊට පස්සේ ඒක මට ගොඩක් පිහිට වුණා. මේ හැම දෙයක්ම මට ගොඩාක් පිහිට වුණා. ඔයාලට රුපියලකින් හරි මට උදව් කරපු හැම කෙනෙක්ටම පුදුසන්නයි දෙපිටයි ගොඩාක් පින් උපදින ආත්ම ගානකටම ආත්ම ගානෙම ඒ පින ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට මේ හැම කෙනෙකුටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උඩහ පළාත්වල ගොඩාක් අය අමාරුවෙන් ඒගොල්ලොන්ගේ දරුවෝ දෙමාපියෝ එහෙම ඉති වෙලා ඒව දකිද්දි මාර දුකයි. හිතා ගන්නත් බෑ. ගොඩක් හිතට අමාරුයි වේදනාවයි. ඔක්කොම අපි කරපු පව් පින් වලට අපිට හැමදේම වෙන්නේ. ඒ හින්දා ඉන්න කාලේ පිනක් දහමක් කරගෙන මේ කාටවත් මොකුත් නොකිය ජීවත් වෙන්න ඕන. එතකොට අපිට වැඩක් නෑ නේද? මේ වගේ ගොඩාක් දේවල් ඔය බඩු මුට්ටු ගිනාපුවාම දෙන්නේ නැති කියලා මම දැක්ක වීඩියෝ එකක් තියෙනවා. මේ මාර එහෙම කරන්න හොඳ නෑ. ඒ වුණාට අපේ ගමේ නම් ග්‍රාම සේවක නෝනා හරි හොඳයි. මෙයා නම් තියෙන එයාගේ දෙයක් හරි අපිට දෙනවා. ඒ වගේ කෙනෙක් අපිට නම් ඉන්නේ. එහෙනම් යාළුවනේ පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්නම්. මගේ ලක්ෂ්මී මැණිකට බෙහෙත් ටිකක් ගෙන්න යන්නත් ඕනේ. යාට කැස්සක් ඇදිලා. ඉතින් යාළුවනේ දැන් ඒක ග්‍රාම සේවක නෝනා කව ලිඳ ගියා ගන්න කියලා අපේ ලිඳ ගියා ගන්න කිව්වා. මේ අපිට මේ හරිය මේ টয়ලට් මේවා තියෙනවනේ ඒවා ඉතුරුවනේ. හරියට ජරාව. ඉතින් ඒ හින්දා ලිඳ අනිවාර්යෙන් ගියා ගන්න කියලා කිව්වා. ඉතින් අපි පිල්ටරයක් තියෙනවා. ඒකට මේවා කරලා බොනවා. අද ඉඳන් බොන්න ගත්තේ නැත්තම් වතුර තිබ්බා. බෝතල් වතුර අපේ තියෙන එවලා අක්කලාගේ අතේ තමයි එව්වේ වතුර බඩු මුට්ටු ගොඩක්. එහෙනම් රත්තරන් යාළුවනේ මං ගිහින් එන්නම්. මගේ රත්තරන් යාළුවන්ට හැමෝටම උදව් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මගේ ලංකාවේ පිටරටත් ඒ සියලුම දෙනාව මන් දන්න සියලුම දෙනාව ආරක්ෂා කරන්න කියලා මං ඉල්ලනවා. මගේ දෙවියනේ සියලුම දෙවියනේ ලෝකයේ ඉන්න සතා සිව්පාව සියලුම දෙනා ආරක්ෂා කරන්න. ඒගොල්ලෝ සතෙකුටවත් යාළුවගේ දරුවෙක්වත් නැති වෙන්න එපා. කිසිම අම්මා කෙනෙකුට සත්ත්ව අම්මා කෙනෙකුට වුණත් දරුවෙක් නැති වෙන්න එපා. අම්මත් නැති වෙන්න එපා කියලා මම විශ්වමය දෙවියන්ගෙන් ඉල්ලනවා. සියලුම දෙවියන්ගෙන් ඉල්ලනවා. යංග පිටයි ගිහින් එන්න යාළුවනේ.